හරිද මේ අපිට ඕලෙල් එක්සෑම් එකට ආවට පස්සේ මෙන්න මෙහෙම ක්වෙස්චන් එකක් ඩෙෆිනිට් යනවා හැම අවුරුද්දෙම. ඒ මොකද්ද? Out of the following find the outdoor hunting place in hillside areas. ඔයාට මේක දුන්නම එකපාර මතක් වෙන්නේ නැහැ නේ. ඇයි? ළමයි එතන සෙට් එකක් තියෙනවා. Outdoor hunting place in hillside areas, outdoor camps in coastal areas, lowland wet zone caves, dry zone caves. මේ සෙට් එක වලට කලබන් වෙලා කලබන් මැල්ලුමක් කියලා තියෙනවා ඒවා වැඩි. ඉතින් දැන් ඔයාලට මේ එකපාර උඩ දාගන්න බෑ. මොකක්ද hunting place එක? ළමයි මේකට ඔයාලට ලස්සන ටිප් එකක් 1 by 1 කියලා දෙන්නම් මේ පහටම. so ළමයි අද ඔයාලට කියලා දෙන්නම් outdoor hunting places in hillside areas. ළමයි එක්සෑම් එකේ මේක දුන්නොත් ළමයි ඔයාලට හොයාගන්න කොහොමද දන්නවද? ඔයා මතක තියාගන්න පොයි ටිප් එකක්. ඒ තමයි කන්ද උඩ එළියේ බණ්ඩ හෝටලේ. ඒ මොකක්ද ඒ? කන්ද උඩ එළියේ බණ්ඩ හෝටලේ. ළමයි කන්ද උඩ කන්ද කියන්නේ hillside. එළියේ means outdoor. ඒ කියන්නේ මොකද්ද? කන්ද means hillside, එළියේ means outdoor. ඒ කියන්නේ outdoor hunting places in hillside areas. වැඩේ හරි. එහෙනම් සර් දැන් ඔයා කියුවාට තැන් දෙක පුළුවන් කියලා. කොහොමද අපි දෙක හොයාගන්නේ? ඕනේ ළමයි first one බණ්ඩා. බණ්ඩා means බණ්ඩාර වෙල. බණ්ඩා කියලා කියන්නේ බණ්ඩාර වෙලට. හෝටලේ හෝටලේ කියන්නේ hotel place. එහෙනම් exam එකේ අහනවා right to outdoor hunting places in hillside areas. Now you know බණ්ඩාර වෙල hotel place. මතක තියාගන්න ටිප් එක. කන්ද උඩ එළියේ බණ්ඩා හෝටලේ. බණ්ඩා බණ්ඩාර වෙල හෝටලේ hotel place.